y සමානයි කීයද? එන්න තුනයි. Z කීයද? දෙක වන විට පහත් සඳහන් එක එක් ප්‍රකාශන වල අගය හොයන්න. නේද? පළවෙනි එක 2x ධන 3y. මේ පළවෙනි එක x සමානයි 5. එහෙනම් x 5 කියන්නේ මෙතන 2x කියන්නේ 2 ගුණ කිරීම නේද? 2 ගුණ කිරීම x කියන එකනේ. එහෙනම් x 5 වෙද්දි 2 ගුණ කිරීම කීයද? 5 ධන 3 ගුණ කිරීම ඍණ 3 ධන 4 වතාවක් 2. නේද? දැන් මෙතන දෙවරක් 5 10. ඍණ 3 ධන 3න් ගුණනවා කීයද? ගුණ කරද්දි ලකුණු සමාන නම් ධන අසමාන නම් ඍණ. එහෙනම් 3 වරක් 3 9යි ඍණ 4 වරක් 2 8යි. පැහැදිලිනේ. ධන ටික වෙනම එකතු කරනවා ඍණ ටික වෙනම එකතු කරනවා 10යි 8යි 18 ඍණ 9 18න් 9ක් කියවම 9. තේරුණා? මේක දාගන්න.